Hi guys, welcome back to my channel. इति आदि वीडियो के गेने PlayStation 5 वर्ल्ड सपोर्ट करना लॉजिक कूल लगे G29 अपग्रेड वर्जन स्टीयरिंग व्हील अनबॉक्स वीडियो එක. ඉතින් මේ වගේම G29 පරණ version එකේ වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඉතින් පරණ version එකයි මේකේ අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් පරණ version එක සපෝට් කරන්නේ PlayStation 3 4 වලට විතරයි. ඉතින් මේක සපෝට් කරනවා PlayStation 3 4 5 වලට වෙනකම්. ඉතින් ඔයා PC ගේම කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ මේක යූස් කරන්න පුළුවන්. මේක Windows 7 එකේ ඉඳන් 11 වලට වෙනකම් සපෝට් කරනවා. ඒ කියන්නේ Windows 7, 8, 8.1, Windows 10 සහ Windows 11 වෙනකම් මේක සපෝට් කරනවා. ඉතින් ඔයා Mac user කෙනෙක් නම් iMac හෝ MacBook use කරනවා නම් ඉතින් මේක සපෝට් කරනවා macOS 10.10 එකේ ඉඳන් උඩට තියෙන versions වලට මේක සපෝට් කරනවා. ඉතින් Xbox වලට මේක සපෝට් කරන්නේ නැහැ. Xbox සයිට වෙනම තියෙනවා Logic Cool ලගේ G29 වෙනම version එකක්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන channel එකත් එක්ක අපි බලමු මේ unbox video එක මොන වගේද කියලා. ඉතින් බොක්ස් එක මේ වගේ බලාගන්න පුළුවන් අප්ග්‍රේඩ් වෙච්ච version එක. ඉතින් මේක සඳහන් කරලා තියෙනවා PlayStation 3 4 සහ 5 වලට සපෝට් කරනවා කියලා. ඉතින් පරණ version එක වගේ නෙමෙයි මේක ඇවිල්ලා fully white blue color එක තමයි බොක්ස් එකේ ඉන්නේ. ඉතින් බොක්ස් එකේ මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා PlayStation 5 4 සහ 3 වගේම PC වලටත් මේක සපෝට් කරනවා කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේකේ පැඩල් සෙට් එක. ඉතින් ඔයාගේ රූම් එක කාපට් කරපු රූම් එකක් නම් ඔයාට මේ වගේ මේක හරහා කාපට් එක උඩ ලිස්සන්න නැති වෙන්න පැටල් සෙට් එක සෙට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ටයිල් හෝ රතු පොළොව තියෙන එකක් නම් වෙනම රබර් බුෂ් තියෙනවා. ඒ වගේම ඔයා වෙනම සෙටප් කරගන්නවා නම් වෙනම දාලා තද කරගන්න පුළුවන් විදියට ඒගොල්ලෝ පැටල් සෙට් එක දීලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඉගොල්ලො කියන විදිහට මේක ස්ටීරිං වීල් එක සහ පැඩල් සෙට් එක හැම දේම ඒගොල්ලෝ හදලා තියන්නේ ඇත්තම රේසින් කාර් එකක තියෙන විදිහටම කියලා තමයි කියලා තියන්නේ. ඉතින් පරණ version එකයි මේකයි බලද්දී ලොකු වෙනසක් නැහැ. මෙතන ඔයාලට බලාගන්න පුළුවන් USB A type එකක්. ඉතින් මගේ පරණ වීඩියෝස් බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මම description එකේ links ටික දාලා තියන්නම්. ඉතින් මේ වගේ තමයි ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ ස්ටියරිං වීල් එක. ඉතින් DualSense controller එකත් එක්ක බලද්දී ඒ හා සමානව තමයි ඒගොල්ලෝ ස්ටියරිං වීල් එකේත් බටන් ටික සෙටප් කරලා තියන්නේ. ඉතිං මේකේ ඉස්සරහා පෙනුම නිකං මස්ටෑන්ක් ලුක් එකක් තමයි තියන්නේ.
ති මවුන්් කරගන්න පුළුවන් වයස් ටික ඉතින් මගේ ඇලවේටින් ඩෙක්ස් එක ගැන අන්බොක්ස් වීඩියක් මං ගෙනල්ලා තියෙනවා ති එකත්ම ඩිස්ක්‍රපෂන් එක දාලා තියන්න කැමති කෙනෙකට බලන්න ඉතින් මේ වගේ ඩෙස්ක එකක් සැහැන්න වටිනවා මේක පීවර තුනකට උස් පහත් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් මේක අඩි පහක් වගේ උසට වෙනකම් උඩට ගන්න පුළුවන් වගේම හිටගෙන වාඩිගෙන මේ ඩෙස්ක එකේ ඔයට වැඩටික් කරගන්න පුළුවන් ඉතින් මේ වගේ මවුන්් කරගන්න වගේ අවස්ථාවක වුණත් ඔයාට පුළුවන් ඩෙස්ක එක අදාළ විදියට උස් පහත් කරගෙන ලස්සනට ඔයාගේ සෙටප්පේ කරගන්න ඉතිං ස්ටීරිං විල් එක සෙට් කරගත්දී අනිවාර්යෙන්ම හොඳට තද වෙන්න මේක සෙට් කරගන්න මේක වයිබ්‍රේෂන් එක වැඩි එක නිසා මේ ගැලිල වැටෙන්න්න පුළුවන් ඉතින් මගින් කලින් තිබ්බ ස්ටීරිං විල් එක කීපවතාම මේසින් ගැලිවිලා වැටිල තියනවා සෑහෙන වතාවක් ඉතින් මගේ ඩෙස්සටප් එක තාම හදලිවර නෑ ඔයට පේන ඇති වයස් හැම තැනම දීනවා ඉතින් තාම කරන ගමන් තියන්නේ ඉතිං කලින් සටප්පේ ගැන වීඩියෝක් මංගේන්නම් මොන වගේද කියලා ඉතින් කලින් වීඩියෝ එකේ ගොඩක් අය හල් තිබ්බා මේක ෆීඩ්බැක් මොන වගේ දිගල වයිබ්‍රේට් වෙනවාද ස්ටීරිං වීල් එක කොහොමද කියලා ඉතින් මේකේ ඇත්තම රේසිං වීල්ලක් වගේම ඒ වයිපේට් වෙන විදිිය ඒ ෆීඩ්බැක් එක හොඳරම තියෙනවා කියලා ලොජික් කූල සඳහන් කරලා තියනවා වගේම යට හොඳ ෆීඩ්බැක් එකක් මේ ස්ටීරිං වීල් එකින් හොඳ එක්ස්පිරියන්සක් ගන්න පුළුවන් රේසිං වලදී ඉතිං ගේම් කීපය මයි ගාව තියන්නේ ඉදිරියේදී ගේමිං විඩියෝස් මංගේන්නම් ගොඩක් දැන් ඇවිල්ල තියෙනවා එක ජාතියේ ගේම්ස් ති ලස්සන්ට මවුන්් කරගන්න පුළුවන් යට මේක කිසි බාධාවකින් තොරව මතක ඇතුව තමයි වා මේක පවයකට කනික් කරාට පස්සේ ඉතුරු USB ටයිප් එක ඔයගේ පලේස්ටේෂන් 4 එකට හෝ පිසිකට වෙන්න පුළුවන් පලේස්ටේෂන් 5 වෙන්න පුළුවන් කරෙක් කරගන්න ඕනේ ඒක කනෙක් කරගන්න කලින් ඔය අනිවාර්යෙන් මේක ඩෙස්ක එකට තියලා හොඳට තදට මේ වගේ සෙට් කරගන්න ඕනේ මොකද මේක පිසි එකට හෝ ඔයාගේ කොන්සෝල එකට සෙට් කරපු ගොමන් මේක මේ කැරකෙන්න්න ගන්න
ඉතින් සෙට් කර සම්පූර්ණයෙන්ම මේක සෙට් කරගත්තම් පස්සේ තමයි ඔයගේ පිසි එකට වෙන්න පුළුවන් ප්ලේස්ටේෂන් මොකට හරි කනික් කරගන්න ඕනේ. ඉතින් මේක අංසක 900කට රොටෙට්ටනවා. ඒ වගේම තමයි ඔයාට ගේම් එක සිටික්ස් වලට ගිහිල්ලා ඔයාට හදාගන්න පුළුවන් රොටෙට් වෙන විදිය. දැන්ට මයිගාව තියන්නේ Need for Speed Unburn එක තියෙනවා, මගේ පරණ Crew 2 එක තියෙනවා, සහ මේ ගේම් එකේ අලුත් වර්ෂන් එකක් ඇවිල්ලා තිනවා. එකත් මං ඉස්සරහට ගේන්න. ඉතින් මීට වඩා ගේම්ස් කීපයක් තිබ්බා. ඉතින් යාළුවෝ අරන් ගිහිල්ලා ගෙනත් දුන්නේ නෑ ගේම්ස්. ඉතින් දැන්ට තින්නේ මේ තුන විතරයි. ඉතින් ඉස්සරහට මං ගේන්නම් ගොඩක් ගේම් තියෙනවා, සෑහෙන ගේම් ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒවල වීඩියෝස් මං ගේන්නම්. ඉතින් අන්බොක්ස් වීඩියෝ එක මෙහෙම තමයි වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න channel එකට එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් අදට. මම ග්‍රේබි.